ඉරානය කියන්නේ කොහොමත් න්‍යෂ්ටික අවි අතින් සන්නද්ධ රටක්. ඒ වගේම තමයි ඛනිජ තෙල් අතින් ඉතාමත් සන්නද්ධ රටක්. ඒ නිසාම අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමත් එක්ක මේ ඉරානයත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා න්‍යෂ්ටික ගිනිඅවි නිෂ්පාදනය කරන එක නවත්වන්න. ඒ කියන්නේ ඉරානයේ තියෙන න්‍යෂ්ටික බලය සම්පූර්ණයෙන්ම අමරිකාව දිහාවට නතු කරගන්න ඉරානයේ අධ්‍යාත්මික නායකතුමත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා ඩොනල්ඩ් ට්‍රම්ප් කාලාන්තරයක් තිස්සේ. අපි දන්නවා 2025 වසරේ ගිය අවුරුද්දේත් මේ වගේම මෙහෙම සාකච්ඡා මාලාවක් ක්‍රියාත්මක වෙනවා මේ න්‍යෂ්ටික ගිනිඅවි නිෂ්පාදනය කරන එක නවත්වන්න. දින 12ක යුද්ධය නිර්මාණය වෙන්නේ මේ වගේ පසුබිමක තමයි මේ සාකච්ඡා සියල්ලම අසාර්ථක වන පසුබිමක ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරනවා ඉරානයේ පැත්තට යුද මෙහෙයුමක් දියත් කරන්න සටන්කාමී තත්ත්වයක් ඉරානය කෙරෙහි අනුගමනය කරන්න අමරිකාව 2025 වර්ෂයේ තීරණය කරනවා. ඒකත් එක්ක තමයි දින 12ක යුද්ධය නිර්මාණය වෙන්නේ අපි දන්නවා. ඉරානයට විශාල වශයෙන් ප්‍රහාර මාලාවක් දියත් කරන්න පටන් ගන්නවා. ඉස්රායලත් මේ යුද්ධයට සම්බන්ධ වෙනවා. කොහොම වුණත් මේ දින 12ක යුද්ධයෙන් පස්සේ අපි දන්නවා බංකබස්ට මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා. මේ දින 12ක යුද්ධයෙන් පස්සේ නැවතත් ඉතාමත් සාමකාමී වාතාවරණයක් තමයි ඉරානය සහ අමරිකාව අතර ක්‍රියාත්මක වුණේ. ඒ කොහොම වුණත් විටින් විට අමරිකාව ඉරානයේ අධ්‍යාත්මික නායකතුමත් එක්ක සාකච්ඡා කරනවා කොහොමද මේ න්‍යෂ්ටික ගිනිඅවි නිෂ්පාදනය කරන එක නවත්වන්නේ, කොහොමද මේ භූදේශපාලනයට සම්බන්ධ වෙන්නේ, මේ කියන කාරණා රසක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා ඉරානයේ අධ්‍යාත්මික නායකතුමත් එක්ක සාකච්ඡා කරනවා. මේ වගේ පසුබිමක තමයි 2026 අවුරුද්දේ කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ සිටම ඉරානයේ පාලනයට විරුද්ධව ඉරාන ජනතාව විසින්ම විරෝධතා ගොනු කරන්නට පටන් ගන්නවා. එතකොට මේක උපක්‍රමයක් බවට පරිවර්තනය කරගනිමින් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වතාවක් මේ න්‍යෂ්ටික බලය සම්බන්ධයෙන් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කර ගැනීම සම්බන්ධයෙන් ඉරානයේ අධ්‍යාත්මික නායකතුමත් එක්ක සාකච්ඡාවකට අවතීර්ණ වෙනවා. සාකච්ඡාවට තුනක් තියෙනවා. සාකච්ඡාවට තුනෙන් අනතුරුව අවසන් සාකච්ඡාව පසුගිය බ්‍රහස්පතින්දා ස්විට්සර්ලන්තයේ අවසන් සාකච්ඡාව තියෙනවා. එතකොට ඔය අවසන් සාකච්ඡාව ඉවර වෙලා ඇවිල්ලා ඉරානයේ පැත්තෙන් කිව්ව ප්‍රතිචාරය තමයි මේ සාකච්ඡාවලින් යම් තාක් දුරකට සෑහීමකට පත් වෙන්න පුළුවන් ප්‍රගතියක් අත්පත් කරගත්තා කියන කාරණය තමයි ඉරානය දරම් දුන්නේ. කොහොම වුණත් සිකුරාදා දවසේදී ඩොනල්ඩ් ට්‍රම්ප් අමරිකානු ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරේ මේ සාකච්ඡාවලින් තමන්ට සෑහීමකට පත් වෙන්න පුළුවන් මට්ටමේ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. නමුත් පහර දීමක් සම්බන්ධයෙන් කොයිම අවස්ථාවකදීවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිකුරාදා දවසේදී සඳහන් කිරීමක් සිදු කරේ නැහැ. මේ වගේ පසුබිමක ඒ ප්‍රකාශය සිදු කරලා පැය 24ක් යන්නක් කලින් අමරිකාව ඊශ්‍රායලත් එක්ක සම්බන්ධ වෙලා සන්නද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා ඉරානයේ ටෙහෙරාන් නගරනුවර ඇතුළු ඉරානයේ ප්‍රධාන නගර රසකටම ප්‍රහාර මාලාවක් දියත් කරන්න පටන් ගන්නවා. ඒ දියත් කරපු ප්‍රහාර මාලාවේ දිගුවක තමයි දැන් අපි ඉන්නේ. ඉරානයේ ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. ඔන්න ඔතනින් තමයි මේ වෙද්දි වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන මැද පෙරදිග යුද ගෙනිදල් නිර්මාණය වෙන්නේ. මම හිතන්නේ අපිට පුළුවන් දැන් ඒ කොහොමද මේ විස්තර කරපු කාරණා ටික ඉතිහාසයේ කොහොමද මේ 2025 ඉඳන් මේ තත්ත්වය නිර්මාණය වෙන්නේ කොහොමද කියන කාරණා ටික සම්බන්ධයෙන් අපිට අවධානය යොමු කරන්න පුළුවන්. But a senior Israeli official told Reuters Khamenei's body had been found. And Israel's Prime Minister Benjamin Netanyahu said මේ යුද මෙහෙයුමේ සිටින ඉතාමත් වැදගත් චරිතයක් තමයි ඉරානයේ අධ්‍යාත්මික නායකයා උත්තරීතර නායකයා අයතුල්ලා අලි කමේනි කියන නායකයා. මේ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරපු නායකයෙක් තමයි ඉරානයේ උත්තරීතර නායකයා. කොහොම වුණත් අද පෙරවරුවේ ඉරානයේ විසින්ම පිළි අරගෙන තියෙනවා ඉරානයේ උත්තරීතර නායකයා මේ ඉරාන ප්‍රහාර මාලාවෙන් ජීවිතක්ෂයට පත් වුණා කියන කාරණය. අපි සූදානම් අලි කමේනි සම්බන්ධිනුත් වාර්තාවක් ඔබ වෙත මේ ඉදිරියේදී ගෙනෙන්නට. අලි කමේනි කියන්නේ කොයි වගේ පාලකයෙක්ද? අලි කමේනිගේ ඉතිහාසය කොයි දක්වා දිව යනවාද? අලි කමේනිගේ ඝාතනය සිද්ධ වුණු ආකාරය ඒක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කොයි ආකාරයකටද ප්‍රකාශයට පත් කරේ? මේ ආදී කාරණා සම්බන්ධිනුත් අපි සූදානම් ඉදිරියේදී ඔබට තොරතුරු ගෙනෙන්නට.